සතත දම්සභා මණ්ඩපය යානන් වහන්සේ දේශීය හෙළ වෛද්‍යාචාර්ය සිව්හෙළේ දරුවෝ ජාතික සංවිධානය අනුබද්ධිත ජාත්‍යන්තර මානව හිමිකම් ගෝලීය සංසදය හා පාරම්පරික හෙළ දේශීය වෛද්‍ය සභාවේ අධ්‍යක්ෂක දුරන්දර ඓතිහාසික විහෙරගල පුරාණ විහාරයේ විහාරාධිපති වෛද්‍යාචාර්ය පූජ්‍ය බලංගොඩ මෛත්‍රී රතන ස්වාමීන් වහන්සේ. පින්වත් අපේ උපාසක අම්මලා උපාසක තාත්තලා මේ දරුවෝ මේ සමාජය තුල ජීවත් වෙනවා අපට පේනවා. හැබැයි ඔබ ජීවත් වෙන සමාජයෙම තමයි අපි මේ බුද්ධ චීවරයක් පුරවාගෙන ඔබ ජීවත් වෙන සමාජයෙම ඔබට ගමනක් ඔබට පාරක් කියලා දෙන ඒ යථාර්ථය තේරුම් කරලා දෙන ඒ මාර්ගයේ අපිත් තෝරගත්තේ ඔබ හිටපු තැනින්මයි ඇවිදින්න. එහෙනම් ඔබ හිටපු තැනින් ඇවිදින්න අපි මේ තෝරගත්ත පාර ඒ වගේම මේ පෙනෙන යථාර්ථය ඒ වගේම මේ දැක්ම අවබෝධය අපට ඇති කරගන්න පුළුවන් උනේ ඔබ හිටපු තැනින් මෙතනට ඇවිදින්නමයි. ඒක මහා ලොකු දුරක් නෙමෙයි. ඔබ හිටපු තැනින් අපි මෙතනට එන්න අපිට මහා කාලයක් මහා වෙලාවක් ගියේ නැහැ. හැබැයි මේක අපේ සංසාර පුරුද්දක් වෙන්නේ නැති ගත පොරවා ගන්න පුළුවන් වුණා චීවරය. හැබැයි මතක තියාගන්න චීවරය ගත පොරවා ගන්න පුළුවන් වුණාට හිත පෝෂණය කරන්න පුළුවන් ගත පොරවා ගත්ත කෙනාටමයි කියන එකත් අපි පැහැදිලිව මතක් කරන්න ඕන. මොකද හේතුව අම්මේ තාත්තේ දුවේ පුතේ ඔබ ජීවත් වෙන සමාජයෙන් අපි මෙතනට ඇවිල්ලා ගත පොරවා ගත්තට අපි මෙතන නිකම්ම ඉන්නේ නැහැ. අපි ගත පොරවා ගත්තේ ඔබේ හිත හදන්න පමණක් නෙමෙයි අපේ හිතත් ගොඩනගා ගන්න ඕන නිසායි. අපේ හිත ගොඩනගා ගන්න තමයි අපට ඔබේ හිතත් ගොඩනගන්නට පුළුවන් ඒ අවකාශය හදා ගන්න පුළුවන්. හැබැයි අපි දකිනවා මේ මනුස්ස ලෝකයේ මනුස්ස ජීවිතවල නොයෙකුත් ආකාරයේ මනුස්ස ආත්මභාවයක් පරිභෝජනය කරාට මනුස්ස සත්වයෙක් ඒ මනුස්ස සත්වයා මනසින් උසස්ව හිතනවද මනසින් පහත්ව හිතනවද අපිට දකින්න හිතන්න ඒ ඇහෙන විදිහ ඒ කතා කරන ටික අතර කාල සීමාව තුලදී අපිට තේරුම් ගන්න පුළුවන්. අද බලන්න මම මේ ලස්සන පරිසරයක් එක්ක ලස්සන පැතිකඩක්. හැබැයි මේ පුද භූමිය පිහිටලා තියෙන්නේ ඓතිහාසික වෙහෙරගල පුදබිම. මේක ගම්පහ දිස්ත්‍රික්කයේ බස්නාහිර පළාත දිවුලපිටිය ආසනයේ කොටදෙනියාව දියගම්පල මේ ග්‍රාමය තුල මම මේ ගමට එනකොට මේ ගමේ විශාල ප්‍රමාණයක් මත්ද්‍රව්‍ය තිබුණා. විශාල ප්‍රමාණයක් මත්ද්‍රව්‍ය තිබුණා. මේ ගමට එන මේ පාරේ මත්ද්‍රව්‍ය විකුණන තැන් කීපයක් තිබුණා. හැබැයි අද වෙනකොට ඒ මත්ද්‍රව්‍ය විකුණපු අය අද වෙනකොට ව්‍යාපාර යහපත් ව්‍යාපාර කරන්න පුළුවන් මිනිසුන් භාවයට පත් වෙලා තියෙනවා. එහෙනම් ඒ මිනිස්සුන්ගේ හිත වෙනස් වීම මම ලොකු දෙයකින් තෝරගෙන ගොඩ නැගුවේ නැහැ. අපේ තථාගත ලෞතුරා බුදුහාමුදුරුවෝ එදා බුද්ධ ශාසනය ආරම්භ කර කාල සීමාව තුලදී ඔබ දන්නවා අපිත් දන්නවා අහලා තියෙනවා අඟුලිමාල මහරහතන් වහන්සේ කියලා. අඟුලිමාල මහරහතන් වහන්සේ ඉපදෙනකොට අහිංසක කලකදී අඟුලිමාල වෙනවා. ඇඟිලි කපන මිනිමරුවෙක් භාවයට පත් වෙනවා. හැබැයි තවත් විටකදී අඟුලිමාල රහතන් වහන්සේ භාවයට පත් වෙනවා. එහෙනම් මතක තියාගන්න එකම ආත්මයක් අත්විඳපු ඒ අහිංසක කියන ඒ කුමාරයා අහිංසක කියන ඒ පුංචි කුමාරයාගේ ඒ අහිංසකකම සමාජයේ ඉදිරියේ දරුණු වුණා. වෙලාවක ප්‍රචණ්ඩ වුණා. වෙලාවක කුරිරු වුණා. හැබැයි ඔබත් ඒ වගේ අවස්ථාවන් වලට මුහුණ දෙනවා. මතක තියාගන්න එහෙනම් එහෙම ප්‍රචණ්ඩව හිටපු ඒ කුරිරුව මානසිකත්වයක් ගොඩ නැගුණු ඒ අඟුලිමාල කියන තෙම අවසානයේ අඟුලිමාල මහරහතන් වහන්සේ භාවයට පත් වුණා. බලන්න කාවද හම්බුනේ කියලා. මුලදී හම්බුනේ අම්මා තාත්තා. අම්මා තාත්තට ඕනි උනේ මොකද්ද? ඒ දරුවාට
තමන්ට අවශ්‍ය කරන අධ්‍යාපනය ලබන කාල සීමාව තුලදී ඒ දරුවාගේ මනසට සහ හිතට ගතට දෙකට හුරු කරන්න ඕනි උනේ ඔබ දන්නවා රජ කාලේ අහලා තියෙනවා රජවරු උපන් හපන්කම් දක්වන ඒ වගේ රාජ කුමාරයෙක් බිහි කරන්න ඕනි කියලා අම්මට තාත්තට හිතුනේ. ඒ අම්මා තාත්තා ගුරුවරයාට දුන්නේ නිසා. හැබැයි ගුරුවරයා ගාවට ගිහින් ගුරු වෘත්තිය ලැබපු ඒ දරුවා බලන්න එහෙනම් එදා ඒ අම්මා තාත්තා බලාපොරොත්තු වෙන්නේ යහපත් දරුවෙක්. හැබැයි මොකද උනේ? ඒ ගුරුවරයාගේ අවසාන බලාපොරොත්තු වෙන්නේ ඒ දරුවාගෙන් ඉල්ලපු පඬුර අවසානයේ මොකක්ද උනේ? දරුවා මිනිමරුවෙක් භාවයට පත් කරන්න. ඒ වගේම මේ සමාජය තුළට ඒ වාගේ විකෘති මානසික සිතුවිලි ඇති දරුවෙක් භාවයට පත් කළේ දරුවා මේ සමාජයට දානවා මිනි මරන්න ඇඟිලි කපන්න. එහෙනම් ඊළඟ විටදී හම්බුනේ ගුරුවරයෙක්. හැබැයි මතක තියාගන්න ඔබ අප දකින ගුරුවරයා එදා හම්බ වුණාට ඊට වඩා හොඳ ගුරුවරයෙක් හම්බුණා. ඒ ආත්මෙදිමයි කවුද? අපේ තථාගත ලෞතුරා බුදුහාමුදුරුවෝ. හැබැයි මතක තියාගන්න ලෞතුරා බුදුහාමුදුරුවෝ පුතේ තුන් ලෝකෙට ගුරු. තුන් ලෝකෙකට ගුරු. ඒ ගුරුවරයාගේ බුදුමුවින් දුන්නු බුදු ඔවදන් අර කුරුරු වෙලා තිබුණු හිත තවත් විටකදී සංවර වුණා. තවත් විටකදී කායිකවත් මානසිකවත් විඳින්ට පුළුවන් සුවයක් නම් මනසේ හිතේ සුවය ඒ නිවනේ සුවය විඳින්නට පුළුවන් ඒ අවකාශය හදාගත්තා. බලන්න මේ සමාජය තුල එහෙනම් අපට දරුවෙක්ගේ ආකල්පයත් තරුණ කාලයේ ආකල්පයත් ඒ මැදිවියට එනකොට ඒ ආකල්ප වෙනස් වෙන්න සමාජය හම්බුණු සත්‍යයමයි ඒ සමාජයට ඒ විදිහට ඒ දරුවා වෙනස් කරන්න උරුම වුණේ. ඉතින් ඒ නිසා ඒ උරුමය ඔබටත් ඔබේ ජීවිතේ කරුමයක් කරගන්න පුළුවන්, උරුමයක් කරගන්නත් පුළුවන්. ඒ නිසා යහපත් උරුමයක් ඇති දරුවන් අපි නුදුරු අනාගතේ බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් ඒ නිසා තමයි අපි මේ වගේ පුද භූමියක් නිර්මාණය කරලා ඒ පුද භූමියක් තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ සමාජය තුල ආධ්‍යාත්මිකව පමණක් නෙමේ සමාජීය වශයෙන් ජීවත් වෙන්න පුළුවන් යහපත් දරු පරපුරක් පමණක් නෙමේ සංසාරගත සසර බැම්ම තුල යහපත් අදහස් යහපත් සිතුවිලි වලින් මනස දකින්න පුළුවන්, තමන්ට තමන් අවබෝධ කරගන්න පුළුවන්, තමන්ට තමන් හඳුනා ගන්න පුළුවන් යහපත් ගති පැවතුම් වලින් ගුණ නැන නුවණ බල ප්‍රඥා සම්පත්තියෙන් පිරුණු සපිරුණු වාසනාවන්ත සිතක් අපට නිර්මාණය කරන්න ඕනේ. ඒක බාල වේවා, මහලු වේවා, මැදිවිය වේවා කාට උනත් උරුමයි. මොකද හේතුව ඔබ අපි හැමදෙනා මේ සංසාරේ එකම ආත්මයක් පරිභෝජනය කළ නතර වෙන මිනිස්සු නෙමේ. මේ සංසාරේ දිගින් දිගට උපදිනවා. එහෙනම් බලන්න දිගින් දිගට උපදින ඔබට අපට අපේ තථාගත ලෞතුරා බෝධිසත්වය බුද්ධත්වයට පත් වෙලා එදා ඒ පිට දුන්නු බෝධිය තමයි එදා ලෞතුරා බුදුහාමුදුරුවන්ටත් යථාර්ථය වටහා ගන්න සෙවණක් වුණා. බලන්න හිත් පිත් නැති බෝ රුකක් එදා ඒ ලෞතුරා ජීවයක් තියෙන මනුස්ස සත්‍යකට බෝධි සත්‍යකට පිහිටක් වන්නට පුළුවන් තැනක් වුණා. හැබැයි ඒ තැන අද අපේ සමාජයේ ඉන්න අම්මලා තාත්තලා යන විදිහ දැක්කහම ඒ වගේම ඒ විහාරස්ථානයකට පන්සලකට ඇතුළු වෙලා කරන ක්‍රියාකාරකම් දැක්කහම හිතට පුංචි හෝ පොඩි දුකක් ඇති වෙනවා. ඇයිද කියලා කල්පනා කරොත් අහෝ දෙව්දත් නොදුටු මොක්කුර කියලා ලෞතුරා බුදුහාමුදුරුවෝ දේශනා කළා වගේ අපටත් හිතන්නට තියෙන පන්සල ඇතුළට එනකොට ඇස පේනවාද, කන පේනවාද, කනට ඇහෙනවාද, නහයට දැනෙනවද, දිවට දැනෙනවද, ස්පර්ශය දැනෙනවද කියලා ඇස කන නාසය දිවකය ශරීරය මන කියන මේ ආයතනයන් ටික ක්‍රියාත්මකයිද කියලා අහුවොත් මේ එන ඔක්කොම ඇවිදිලා වයසට ගියාට පස්සේ පන්සලට එනවා. වයසට ගියාට පස්සේ යන්න තියෙන්නේ කොහෙටද කියලා අහුවොත් කියන්න තියෙන්නේ වයසක උදවියට එක්ක දොස්තර පස්සේ නැත්තම් පන්සලස්සේ කියලා. ඒකට හේතුව තමයි මරණ බිය කියන ධර්මතාවය ඇති වෙනකොට මනුස්ස සත්‍යෝ පිහිටක් හොයනවා. නොපෙනෙන පැත්තෙන් හෝ පෙනෙන පැත්තෙන් පිහිටක් හොයාගෙන යනවා. ඒ කියන්නේ මරණය කියන ධර්මතාවය ඉදිරියේ ඒගොල්ලෝ බය වෙනවා. හැබැයි මතක තියාගන්න එහෙනම්
ඔබ බය වෙනවා නම් අම්මේ තාත්තේ ඔබේ පුංචි දරුවටත් මතක තියාගන්න මරණය කියන ධර්මතාවය උදා වෙනවා. තරුණයටත් මරණය කියන ධර්මතාවය උදා වෙනවා. මැදිවියේ අයටත් මරණය කියන ධර්මතාවය උරුම වෙනවා. වයෝවෘද්ධ අයටත් මරණය කියන ධර්මතාවය උරුම වෙනවා. හැබැයි මතක තියාගන්න මේ ලෞතුරා බෝධිසත්වයෝ ගිහිගේ නික්ම වෙලා රම්‍ය සුරම්‍ය සුබ මාලිගා ඇතහැරලා ස්වාමි දියණිය ස්වාමි පුරුෂයා අතහැරලා ස්වාමි දියණිය දරුවා අතහැරලා රජසප සම්පත් කෙත්වතු ඇස් තත බාපල කෙත්වතු ඔක්කොම අතහැරලා ඒ ගියේ ඒ ලෞතුරා බෝධිසත්වයෝ මේ සංසාරේ ඈතර වෙන තැන දකින්න හොයන්න. එහෙනම් අද අපේ මනුස්ස සත්වයෝ පන්සලට එනකොට මල් ටික අරන් එනකොට ඔබට තේරෙන්නේ නැද්ද? ඔබ අරන් එන මල් ටිකේ ඔබ ගෙනහල්ලා පූජා වට්ටියට තියලා ඔබ බලාගෙන ඉන්නවද පූජා වට්ටිය දිහා බලාගෙන ඇති වෙන වෙනස් වෙන නැති වෙන සුළු ස්වභාවය? හැබැයි පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ලභාමි මොක්ඛං පුප්පම්මි ලායාති අතා ඉදම්මේ කායෝ තතා යාති විනාශ භවං කියලා ඔබමයි කියන්නේ. එහෙනම් මේ ලස්සනට පිපුණු මල සුවඳවත් මල හැබැයි ඔබ ගෙනහල්ලා ලෞතුරා බුදුහාමුදුරු ඉදිරියේ වට්ටියක තියලා තැම්පත් කළා ඔබට යනකොට හැබැයි ඒ ගාථාවේ කියවෙනවා මොක්ඛං කියලා මොක්ෂය කියලා. හැබැයි ඒක තමයි නිවන. හැබැයි කායෝ තථායාති විනාශ භාවන් කියනවා. ලෞතුරා බුදුන්ට පුදන මල් ටික ඒ ඇති වෙන වෙනස් වෙන නැති වෙන සුළු ස්වභාවයෙන් යුක්තයි විනාශ වෙලා යනවා. එහෙනම් මාගේ මේ සංසාර සාගරය තුල මට හම්බුණු මේ මනුස්ස ශරීරයට toy ටික උරුම වෙනවා. අපි නිකම්මට අපේ හිතට හුරු කරනවද? නැහැ. එහෙනම් ඔබ මොකද්ද කරන්නේ? හඳහනට අනුව නිල් මල් ටික, කහ මල් ටික, රතු මල් ටික හොයලා ඒ මල් ටික ගෙනහල්ලා තියලා මේ ළඟකදී මගෙන් උපාසකම්ම කෙනෙක් ඇවිදින්න අහනවා හාමුදුරනේ බුදුහාමුදුරන්ට කිරි කලයකුත් නාවන්න තියෙනවා පුළුවන්ද කියලා. ඉතින් මං කල්පනා කරේ ඒකයි බුදුහාමුදුරු ළඟ හිටියානම් උන්දට කිරි කලේ නාගන්න වෙනවා. ඇයි ඒකට හේතුව? යථාර්ථය නොදක ඇවිදින සත්‍යයි යථාර්ථය දැකලා ඇවිදපු සත්‍යයන්ගේ වෙනස ඒකයි. එහෙනම් අපි කියන්නේ වෙනසක් ඇති සත්‍යයක් වෙන්න. මේ සංසාරේට ඕනි වෙනසක් ඇති සත්‍යයක්. වෙනස් කරන්න පුළුවන් සත්‍යයක්. මේ දහමට ඕනි ඒකයි. ඒ නිසා මේ ස්වභාව දහම තුලමයි ලෞතුරා බෝධිසත්වයා බුද්ධත්වයට පත් උනේ. එහෙනම් මතක තියාගන්න මේ ලෞකික පැත්ත ලෝකෝත්තර පැත්තට වෙනස් කරන්න මේ ලෞකික සමාජය තුලමයි අපට පුළුවන්කම තියෙන. ඒ නිසා මේ ලෞකික සමාජය තුල අපට ඉගෙනන්න මේ ආධ්‍යාත්මීය සුවය විඳින්නට පුළුවන් මේ ලෞකික පරිසරය තුල උගන්වන දැක්ම හරය අපි හරියට අපේ මනසට ඉගැන්වුවොත් අපිත් මේ ජීවිතේ දකින්නට ඕනි පුරුද්ද අපි දකින්නට ඕනි යථාර්ථය අපටත් මනවින් අවබෝධ කරගන්නට පුළුවන් ඒ වාසනාව ශක්තිය උදා වෙනවා. ඉතින් ඒ නිසා සංසාරයට අවශ්‍ය ප්‍රඥාවන්ත මිනිස්සු. දැන් එක අවස්ථාවකදී අපිට හම්බුණා මට හිතවත් මහත්තයෙක්. ඒ හිතවත් මහත්තයා මම පන්සලට ඇවිදින්න ඉන්නකොට මට අවුරුදු 18ක් විතර ඇති. ඒ ගමකට ආව නංගන්නෝ කිව්වට ගමකට. ඒ ගමේ ඇවිදින්න හිටපු ඒ උපාසක මහත්තයා මට ඇවිදින්න ළඟට ඇවිදින්න කියනවා හාමුදුරනේ මං හාමුදුරුවන්ට වඳිනවා. හැබැයි හාමුදුරුවෝ මට වඩා බාලයි පොඩි කියලා කිව්වා. පොඩි එක්කෙනා කියලා. හැබැයි මං ඒ වෙලාවේ මහත්තයයි කියපු කතාව අහගෙන හිටියා. ඒ මහත්තයා මොකද්ද කිව්වේ? අපේ හාමුදුරුවෝ පොඩි එකෙක් වුණාට සිවුර දාගත්තට අපේ හාමුදුරන්ට මට වඳින්න වෙනවා සිවුර හින්දා. මොකද මම සිවුරට ගරු කරන කෙනෙක් කිව්වා. හැබැයි සිවුරට ගරු කරන කෙනෙක් කියලා වැඳපු එතුමට මම එදාර දීඝායු කුමාරයාට ලෞතුරා බුදුහාමුදුරුවන් වත් දීඝායු වේවා කිව්වේ නෑ වගේ. මම උන්දට බුදු සරණයි කිව්වෙත් නෑ, ධම් සරණයි කිව්වෙත් නෑ, මොකුත් කිව්වේ නෑ බලාගෙන හිටියා. වැඳලා ඉවර වෙලා යාම ගියා. හැබැයි ගියාට පස්සේ මයි යනකොට දවසක් ලොකු මලගියක් වෙලා පිරිස මැද්දේ ඉස්සරහාම ඉඳගෙන ඉන්නවා. මං කල්පනා කරා යට ගිය දවස බරණැස් නුවරටම කියනවද? නැත්තම් මේ බ්‍රහ්මදත්ත රජ කාලෙටම කියනවද? නැත්තම් මේ වර්තමානයේ අනුර කුමාර නම් රජුරෝ රජ කරන කාලෙට මේකට ජාතක කතාවක් දදමන් දේශනාවට ගන්න කියලා බල ඉන්නකොට මාතෘකාව හොය ඉන්නකොට අනේ මගේ මාතෘකාවට අවශ්‍ය කරන කතා වස්තු ඉස්සරහා ඉඳගෙන ඉන්නවා. මට එදා වැඳලා ගිය මිනිස්සයා. මං එදා කල්පනා කළේ මිනිස්සයා ඉස්සරහා ඉඳගෙන මට මතක් වුණා එක පාට මොකක්ද දන්නවද? එදා මං ඇහුවා ඒ වෙලාවේ බණ පටන් ගන්නකොට මේ මහත්තයා දිහා බලලා මහත්තයෝ මං අද ඔබතුමාගේ ගෙදර ඉන්නේ. එදා ඔබතුමා මං හිටපු පන්සලට ආවා.
ඔබතුමා මට වැඳලා කිව්වා ඔබතුමාගේ ඔබ වහන්සේගේ මං සිවුරට ගරු කරලා වඳින්න කියලා. මං කෝවා හොඳමයි කියලා. මතකද කියලා ඇහුවා. ඔව්. හැබැයි එතුමා ඊට පස්සේ ගෙදර ඉන්න ගෙදරට ගිහිල්ලා මං එතුමාගෙන් ඇහුවා මං දැන් ඔබතුමාගේ ගෙදර ඉන්නේ. හැබැයි දැන් ඔබතුමාගෙන් මං අහනවා ප්‍රශ්නයක් ඔබතුමාට උත්තර දෙන්න පුළුවන්ද කියලා. පුළුවන් අහන්න ඕන ප්‍රශ්නයක් කියලා කිව්වා. හරි ආඩම්බරෙන් ගමේ උජාරුවට ඉන්නේ. මොකද උනේ? මෙතුමා ඇහුවේ මං එතුමාගෙන් ඇහුවේ ඔබතුමා ගෙදර ඔබතුමාගේ අම්මට මෙච්චර කාලයක් වැන්දේ අම්මගේ රෙද්දටද කියලා ඇහුවා. තාත්තට වැන්දේ තාත්තගේ රෙද්දටද කියලා ඇහුවා. ඇයි එහෙම අහන්න උනේ? දස මාසේ රෙද්දේ කත්වා කියලා තිබුණා නම් ගාතාව අර මහත්තයා කියපු කතාව මට හදාගන්න තිබුණා හිත. සිවුරට වැඳපු එකක්. හැබැයි එදා එතුමා දස මාසේ උරේ කත්වා කියලා වැන්දේ අම්මගේ ಗುಣ ඇති වෙන්නේ රෙද්දේ නෙමෙයි. අම්මගේ ಗುಣ තියෙන්නේ රෙද්දේ නෙමෙයි. අම්මට කිරි උනන්නේ රෙද්දට නෙමෙයි. මතක තියාගන්න. එහෙනම් ඇටමස්ලේ නහර වලින් දැනෙන ශරීරයක් පිරිපුන් කාන්තාවක් විදිහට ඇයගේ ඒ ශරීරය ස්පර්ශය කරපු යම්කිසි ගන්ධබ්බෙක් ඒ මනුස්ස ශරීරය තුල ඉන්නවා. හැබැයි මතක තියාගන්න මනුස්ස සත්වෙක් විදිහට ඇය කාන්තාවක් වෙලා මහ පොළවේ ඉපදුනා. හැබැයි ඇය මහ පොළවේ ඉපදුණු කාන්තාවක් විදිහට ඇයගේ තම්පුඩු වලට කිරි උනන්නේ නිකන් නෙමෙයි. ඇයගේ ඇහැ කන නාසය දිවකය මන ශරීරයට දැනෙනවා තමන්ගේ කුසෙන් බිහි කරපු දරුවට තියෙන ආදරය කරුණාව. ඒ දයාව අනුකම්පාව එක්ක තමයි අර කිරි ටික උරන්නේ. එහෙනම් ඒ කිරි ටික උනනවා වගේම අර දරුවා ඒ කිරි ටික බොන්නෙත් ඒකයි. එහෙනම් මතක තියාගන්න මහත්තයෝ මෙච්චර කාලයක් වැන්දේ අම්මාගේ රෙද්දට නම් අද ඉඳන් වැඳපන් මහත්තයෝ අම්මාගේ ගුණවලට තාත්තගේ ගුණවලට සමාජයට වැරදුණු තැන ඔතන. එහෙනම් සිවුරට වඳිනවා කියන තැනට හදාගත්තු සමාජයක් අම්මට ඇත්තටම අද වඳින්නෙත් අම්මගේ රෙද්දටයි තාත්තගේ රෙද්දටයි කියලා මනාව ඔප්පු වෙනවා මේ වර්තමාන සමාජය තුල. ඒ නිසා සමාජ සංස්කෘතිය තුල තියෙන ඒ අධර්මිෂ්ඨ ගති විකෘති මානසික සිතුවිලි වෙනස් කළා දැහැමි දැක්මක් ඇති යහපත් පරපුරක් මේ උතුම් ධර්ම දීපය තුල අපිට බිහි කරන්න ශක්තියක් වෙනවා. ඒ වෙනුවෙන් මේ වෙහෙරගල පුදබිම අපි අනිවාර්යයෙන් ඉදිරියේද නිර්මාණය කරනවා. අපි මේ වෙහෙරගල පුදබිම තුල අපි බලාපොරොත්තු වෙනවා ආධ්‍යාත්මික සහ සමාජීය ක්‍රියාකාරකම් තුල අපි මේකේ වෙනස්ම සිස්ටම් එකක් චේන්ජ් එකක් කරනවා. එහෙනම් අපි මොකද්ද කරන්නේ? අපි පළවෙනි එකෙන්ම තමයි අපි එක පැත්තක් ආධ්‍යාත්මික සහ ඒ වගේම සමාජීය පැත්ත. මොකද ගොඩක් වෙලාවට අද නිවන ගැන කතා කරොත් අමාරුයි ටිකක්. කුස්සියේ සමහරට සුදු ලුණු ගෙඩිය නැහැ. බණ්ඩක්ක කරලා නැහැ. ගෙදර කන්න ටික බොන්න ටික නැහැ. හැබැයි ඒ නිසා රැකියාව රස්සාව නිසා කුස පුරවා ගන්න ඒ දැනෙන වේදනාව නිසා කුසට දැනෙන වේදනාව නිසා කුස පුරවා ගන්න ආහාර ටිකක් හොයාගන්න යන්න වෙලා තියෙනවා. ඉතින් එහෙව් සමාජයක් ගොඩනැගිලා තියෙන හින්දා ඒ සමාජය තුල ඒ දේ වෙනස් කරගෙන යන්න පුළුවන් පරිසරයක් තමයි අපි මෙතන නිර්මාණය කරන්නේ. ඒ පිළිබඳව ඔබට ඉස්සරහට මම ඒ පිළිබඳව ඒ අවශ්‍ය කරන කරුණු ඒ තොරතුරු දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේ පුදභූමිය තුළ අපි ආධ්‍යාත්මික සහ ඒ වගේම හෙළ අංගම් පොර හෙළ නිල වෙදකම් අංගම් කලාවත් එක්ක ආධ්‍යාත්මික සහ ඒ දර්ශනයත් එක්ක මේ නුදුරු සමාජයේ අපිට මේ පෙනෙන සමාජය තුළ යම් වෙනස්කමක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකට අපේ අම්මලා තාත්තලා දූ දරුවනි ඔබේ සහයෝගය අපිට ලබා දෙන්න. අපිට ඕනි ඔබේ මුදලට වඩා අපිට ඔබේ සහයෝගයයි. ඔබේ වචනය අපිට වැදගත්. ඒ නිසා ඔබේ වචනයකින් හරි අපිට උදව් කරනවා නම් ඒක තමයි වැදගත් වෙන්නේ. ඉතින් ඒ නිසා ඔබේ ජීවිත වෙනස් කරගන්න ඔබට කායික ශක්තිය, මානසික ශක්තිය යහපත් විදිහට ලැබේවායි කියලා මම ප්‍රාර්ථනා කරනවා.